අයිබෝවන් කොනිචිවා Dream Beyond Borders මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් vlog එකට යන්න කලින් මම කැමතියි මේ උදා වෙච්ච නව වසර ඔයාලගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙන ඔයාලා බලාපොරොත්තු වෙන විදියටම මේ අවුරුද්ද ඔයාලගේ වැඩ කටයුතු ටික සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි 20යි 26 අවුරුද්දේ ජපානයට එන්න ඉන්න බලාගෙන ඉන්නවනම් කවුරු හරි ඉතින් ඒ ජපාන් සිහිනය සකුරා සිහිනය හැබෑ වෙන්න කියලා Dream Beyond Borders අපි ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි අපි යමු වීඩියෝ එකට. ඔයාලා දකින්න ඇතිනේ මගේ thumbnail එකෙන් අද මොකක් ගැනද මගේ first vlog එක මම ඔයාලට අරගෙන එන්නේ කියලා. ඉතින් why I came to Japan and how I survived to Japan කියන vlog එක මගේ පළවෙනි vlog එක විදිහට අරගෙන එන්න මට හිතුණා. ඉතින් ඒ දේ ගැන කතා කරන්න කලින් මට හිතුණා ජපානය ගැන ආසාවක් කැමැත්තක් ජපානයට එන්න හිතාගෙන ඉන්නව නම් කවුරු හරි ඔන්න එයාලා වෙනුවෙන් මේ පුංචි හැඳින්වීම ජපානය ගැන කරා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මම ජපානයට ආවේ ඇයි සහ මම කොහොමද ජපානයට සර්වයිව් වුණේ කියන එක ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ජපානය ගැන චුට්ටක් කතා කරලා ඉමු. ජපානය කියන්නේ මොන වගේ රටක්ද? එතකොට ජපානය මේ හැදිලා තියෙන්නේ කොහොමද? ජපානයේ ජීවත් වෙන්නේ මොන වගේ මිනිස්සුද කියන කාරණාවන් ගැන අපි චුට්ටක් සරලව ජපානය ගැන කරුණු ටිකක් දැනගෙන ඉමු. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ ජපානයේ මේන් සිටි එක. ඒ කියන්නේ ජපානයේ අගනුවර විදියට අපි සලකන්නේ කැපිටල් එක ටෝකියෝ. එතකොට ඒකේ පොපියුලේෂන් එක අපි ජපානයේ පොපියුලේෂන් එක ඒ කියන්නේ ජනගහනය මිලියන 125ක් ජනගහනයක් මේ ජපානයේ ජීවත් මිලියන 125ක ජනගහනයක් ජපානයේ ජීවත් වෙනවා. ඒ කියන්නේ ලංකාව වගේ 5 ගුණයක් ජපානයේ ජීවත් වෙනවා. ඒ වගේම තමයි ඔය මිලියන 125න් 98%ක්ම ජපාන් භාෂාව තමයි කතා කරන්නේ 2% වගේ තමයි වෙනත් භාෂාවල් භාවිතා කරන්නේ. ඒ වගේම තමයි ජපානයේ GDP එක ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදනය ට්‍රිලියන 5ක් කියලා තමයි සලකන්නේ. ඒ වගේම තමයි ජපානයේ low birth rate එකක් සහ high death rate එකක් තියෙන රටක්. ඔයගොල්ලෝ දන්නවත් සමහර විට අද දැන් වර්තමාන ජපානයට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. low birth rate එකක් සහ ඒ කියන්නේ අඩු දරුපත් අනුපාතයක් සහ වැඩි මරණ අනුපාතයක් තියෙන එක. ඒ කියන්නේ ජපානයේ අනාගතයට මේක දැඩිව බලපාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ජපානයේ වැඩ කරන ජනතාව ගේ ප්‍රතිශතය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ජපානයේ අනාගතයට මේක ලොකුවට බලපාන්න පුළුවන් කියලා තමයි මේ වෙනකොට ඉතින් එයාලා ගණනය කරලා තියෙන්නේ. කොහොම වුණත් ජපානය කියලා කියන්නේ ප්‍රධාන දුප්පත් 4කින් හැදිච්ච රටක්. මම ඔයාලට ඒ දූපත් 4 ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒ දූපත් ප්‍රසිද්ධ මොනවටද? එතකොට ඒවයි මේන් සිටිස් මොනවාද? ඒවයි කොච්චර පොපියුලේෂන් එකක් ජීවත් වෙනවද කියන කාරණාව ගැන මම පස්සේ vlog එකකින් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ vlog එකේදී මම අද කතා කරන්නම් ප්‍රධාන වශයෙන්ම ජපානය හැදිලා තියෙන දූපත් 4කින්. ඒ දූපත් 4 විදියට අපි ගත්තොතින් පළවෙනි එක තමයි හොන්ෂු කියන දූපත. ඉතින් හොන්ෂු දූපත largest and most populous island එක විදියට තමයි සලකන්නේ ජපානයේ. ඒ කියන්නේ ජපානයේ වැඩිපුරම ජනතාවක් ජීවත් වන ඒ වගේම largest විශාලම දූපත. ඊට අමතරව හොක්කයිඩෝ, කියුෂු සහ ශිකුකු කියන දූපත් වලින් තමයි ජපානය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව තව එකක් තියෙනවා ඔකිනාවා කියන දූපතක්. ඒක ජපානයෙන් වෙන් වෙලා වෙනම වගේ තියෙන්නේ. හැබැයි ඒකත් ජපානයට අයිතිම දූපතක්. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ ප්‍රධාන දූපත් 4ට අමතරව තවත් දූපත් 1000 ගාණක් ජපානය ඇතුළත පිහිටලා තියෙනවා. ඉතින් ওই දූපත් 4 මේවයි කොච්චර ජනගහනයක් ජීවත් වෙනවද? මේවයි පිහිටීම කොහොමද? මේවා ප්‍රසිද්ධ මොනවටද කියන එක ගැන මම ඉස්සරහ vlogs වලින් ඔයාලට ඒ ගැන පැහැදිලි කරන්නම්. නැත්තම් මේ වීඩියෝ එකත් ගොඩක් දික් වෙන නිසා අද මම කෙටියෙන් ඔයාලට ජපානය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම මට ජපානය ගැන කියන්න තියෙන්නේ. තව ගොඩාක් දේවල් තියෙනවා ඉතින් ජපානය ගැන අපිට කතා කරන්න. අපි ඉස්සරහා vlogs වලින්
ඒ ගැනත් කතා කරමු. ඒ වගේම තමයි ඔයාලා දන්නවද ජපානය කියලා කියන්නේ ලෝකයේ පස්වෙනි ලොකුම ආර්ථිකයට හිමිකම් කියන රට. ජපානය. ඒ වගේම තමයි ලෝකේ වේගවත්ම දුම්රිය වන බුලට් ට්‍රේන්. ඔයාලා අහලා තියෙන ශින්කන්සෙන් එකටත් ඔන්න අයිතිවාසිකම් කියන්න ජපානයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකේ විශාලතම මෙට්‍රොපොලිටන් පොපියුලේෂන් එක. ඒ කියන්නේ ජන ගණත්වය අතින් ලෝකයේ ලොකුම නගරය වෙන ටෝකියෝ නගරය මේ පිහිටලා තියෙන්නේ ජපානයේ කැපිටල් එක ජපානයේ. ඉතින් මිලියන 37ක් මිනිස්සු මේ ටෝකියෝ නගරේ ජීවත් වෙනවා. මිලියන 37ක් ටෝකියෝ වල විතරක්. ඉතින් කොච්චර ලොකු රටක්ද නේද? ඉතින් ලෝකයේ බිසීම රේල්වේ ස්ටේෂන් එක ඔයාලා අහලා ඇති ශින්ජුකු එකි. ඔයාලා දැකලත් ඇති. ඉතින් ඔය එකි කියලා කියන්නේ අපි ජපන් භාෂාවෙන් දුම්රිය ස්ථානයට. ඔන්න ඔය කියන ශින්ජුකු එකි එකත් පිහිටලා තියෙන්නේ ජපානයේ. ඉතින් ඒකේ බිසීම ලෝකයේ තියෙන බිසීම රේල්වේ ස්ටේෂන් එක ශින්ජුකු එකි එක. ඉතින් ඒකේ දිනකට මිනිස්සු මිලියනයක් 1.5 අතර ප්‍රමාණයක් මෙන්න මේ කියන ශින්ජුකු එකි එක යූස් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ලෝකයේ වැඩිම කාර් නිෂ්පාදනය කරන රට, ලෝකයේ වැඩිම කැමරා නිෂ්පාදනය කරන රටටත් ඔන්න රටත් ජපානය බවට පත් වෙලා ඉවරයි. ඒ වගේම ලෝකයේ වැඩිම රොබෝවරු නිෂ්පාදනය කරන්නේ ජපානයේ. ඉතින් ওই විදිහට ජපානය ගැන ගොඩාක් විස්තර කතා කරන්න අපිට පුළුවන්. මම ඉස්සරහා vlogs වලින් ඔයාලට ඒ විස්තරත් වැඩිදුර විස්තර ජපානය ගැන අරගෙන එන්නම්. හරි. දැන් අපි යමු why I came to Japan. මම ඇයි ජපානයට ආවේ සහ මම කොහොමද ජපානයට survive වුණේ එක ගැන කතා කරන්න. ඉතින් මුලින්ම කියන්න ඕන එක එක්කෙනාගේ personal experience එක එක විදිහේ. එතකොට එක එක්කෙනා එක දේවල් වලට survive වෙන විදිය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් ඒ මොන දේ වුණත් මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ personal experience එක. ඉතින් ජපානයට කවුරු හරි එන්න ඉන්නවනම් ඒ වගේම තමයි ජපානයට එන්න කැමැත්තකින් ආසාවකින් ඉන්නවනම් මේ අවුරුද්දේ එහෙම එන්න දැන් සියලු වැඩ කටයුතු සම්පූර්ණ වෙලා නම් ඔන්න ඒ අය වෙනුවෙන් තමයි මේ vlog එක මම කරන්නේ. ඉතින් මේක වීඩියෝ මාලාවක් විදිහට මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපි ජපානයට ඇවිල්ලා කොහොමද මේ ජපානයේ ඇතුලේ survive වෙන්නේ කියන කාරණාව. ඉතින් මම ජපානයට ආවේ මගේ husband මේ ජපානයේ long term visa එකක් යටතේ ස්ථිර රැකියාවක් කරන නිසා. මම විතරක් නෙමෙයි මමත් එක්ක මගේ බබත් ජපානයට ආවා අවුරුදු 2ක වීසා එකකට. ඉතින් අපේ අවුරුදු 2කේ වීසා ඒ කාල සීමාව ඉවර වුණාට පස්සේ අපි වීසා නැවත රිනියු කරාට පස්සේ අපිට වසර 5ක් දක්වා අපිට අපේ වීසා එක දීර්ඝ කිරීමක් සිද්ධ වුණා. ඉතින් මම ජපානයට එන්න හේතුනේ ස්ටුඩන්ට් කෙනෙක් විදියටවත් ට්‍රේනින්ග්වත් SSW වත් ඔය කිසිම එකක් නෙවෙයි. මගේ වීසා කැටගරි එක තමයි ඩිපෙන්ඩ් වීසා කියන කැටගරි එක. ඉතින් ජපානයට එන්න පුළුවන් විදි මේ එන්න පුළුවන් වීසා කැටගරිස් මොනවද? ඒ ගැනත් මම ඉස්සරහට ඔයාලට වෙනම vlog එකක් අනිවාර්යයෙන්ම කරන්න. ෂෝට් ටර්ම් වීසා කියන්නේ මොනවද? ලොන්ග් ටර්ම් වීසා කියන්නේ මොනවද? ඔය ගැනත් මම ඔයාලට අනිවාර්යයෙන්ම ඉස්සරහට vlog එකක් අරගෙන එන්නම්. ඉතින් මම ජපානයට ආවේ මගේ හස්බන්ඩ් මේ ජපානයේ ලොන්ග් ටර්ම් වීසා එකකින් ස්ථිර රැකියාවක් කරන නිසා අපටත් ජපානයට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඊට පස්සේ අපි ජපානයට ආවට පස්සේ මම කොහොමද ජපානයට සර්වයිව් වුණේ කියන එක ගැන කතා කරනකොට මුලින්ම කියනවනේ මම ජපානයට එනකොට මට ජපන් භාෂාව කියන එක පොඩ්ඩක්වත් බෑ. මට පුළුවන් වෙලා තියුනේ ජපන් භාෂාවේ අයිසත්සු කියන කොටස විතරයි. ඉතින් ඊට පස්සේ ජපානයට ආවට පස්සේ තමයි මට තේරුනේ ඇත්තටම ජපානය කියලා කියන්නේ මේ භාෂාව නැතුවම බැරි රටක්. මොකද මෙයාලා ඉංග්‍රීසි පුළුවන් වුණත් මෙයාලා කවදාකවත් මෙයාලගේ භාෂාවට අමතරව වෙන භාෂාවල් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ජපන් භාෂාවම තමයි හැම ආයතනයකදීම අපිට කොහේ ගියත් ඇහෙන්නේ ජපන් භාෂාව විතරයි. ඉතින් මෙහෙට ආවට පස්සේ තමයි මේ ජපන් භාෂාව කියන්නේ කොච්චර වැදගත් ප්‍රධානම දේද කියලා තේරුනේ ජපානයට ආවට පස්සේ. ඉතින් ඇත්තටම භාෂාව බැරුව ජපානයට එනවා කියලා කියන්නේ අපි ගොඩාක් අපහසුතාවන් වලට පත් වෙනවා. ඒ කියන්නේ අපිට ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න බෑ. අපිට කඩේකට ගිහිල්ලා අපිට බඩුවක් අරගන්න අපහසුයි. ඔය වගේ ගොඩාක් දුෂ්කරතාවලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා මේ භාෂා ප්‍රශ්නෙත් එක්ක. ඉතින් ඒකයි හැමෝම කියන්නේ ජපානයට එනවනම් අනිවාර්යයෙන්ම ජපන් භාෂාව පුරුදු වෙන්න. ජපන් භාෂාවේ අඩුම තරමේ එක්සෑම්ස් එකක් හෝ දෙකක් ෆවුන්ඩේෂන් එක්සෑම් එකක් හෝ දෙකක්
කරලා එන්න. ඒ කියන්නේ NET හරි JLPT හරි ඒකේ N4 5 levels දෙකවත් ලංකාවේදී කරලා තමයි ජපානයට එන්න ඕන කියන එක. ඉතින් ඔය එක්සෑම්ස් ගැනත් මම වෙන වෙනම ඔයාලට වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මම ජපානයට සර්වයිව් වුණේ ඇත්තටම ඔය කියන භාෂා ප්‍රශ්නෙත් එක්ක මට ගොඩක්ම අමාරු වුණා ජපානයට සර්වයිව් වෙන්න. ඉතින් ජපානයට ආපු මුලදීම මට රස්සාවක් එහෙම හොයාගන්න හරිම අපහසු වුණා මොකද භාෂා ප්‍රශ්නෙත් එක්ක. ඉතින් මම ජපානයට එන්න මාසෙකට විතර කලින් මම ලංකාවේදී ගුරුවරයෙක් යටතේ ජපාන් භාෂාව ඉගෙන ගත්තා. ඇත්තටම මගේ පළවෙනි ලොග් එකේ මගේ ජපාන් භාෂා ගුරුවරිය මගේ සෙන්සේ සුපුනි දිලංකා සෙන්සෙවත් මම හරිම ආදරෙන් මතක් කරනවා මොකද ඇයගේ දැඩි උනන්දු කිරීම නිසා තමයි ඇත්තටම මටත් ජපානයට ඇවිල්ලා JLPT එක්සෑම්ස් දෙකක්ම ඒ කියන්නේ N5 එකයි N4 එකයි දෙකම පාස් වෙන්න පුළුවන් උනේ. දිරිමත් කරපු නිසා තමයි මට මේ එක්සෑම්ස් දෙක පාස් වෙන්න පුළුවන් උනේ. ඉතින් මම කොහොමද ජපානයට සර්වයිව් වුණේ එක ගැන කියනකොට ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක එක විදියයි. ඉතින් මම ජපානයට සර්වයිව් වුණේ ඇත්තටම ප්‍රධානම දේ තමයි භාෂාව. මුලින්ම මම ජපානයට එන්න කලින් එන්න මාසෙකට විතර වගේ කලින් මම ජපාන් භාෂාව ඉගෙන ගත්තේ. එතකොට මම ජපානයට එනකොට මට හිරංගන හෝඩියේ මුල් අකුරු ටිකක් සහ අයිසත්සු කියන කොටස් ටික විතරයි මට පුළුවන් උනේ. ඉතින් ඔය ප්‍රශ්නෙත් එක්ක මට ඇත්තටම මම මගේ සෙන්සෙටත් කිව්වේ සෙන්සේ මට ලොකුවට ලියන්න කියවන්න අවශ්‍ය නැහැ. මට ස්පෝකන් ටිකක් විතරක් මට ඉගෙන ගත්තා නම් ඇති මට කතා කරන්න. හැබැයි ජපානයට ආවට පස්සේ තමයි අපිට තේරුනේ මේ ස්පෝකන් කියන කොටස විතරක් අපිට ත්‍රූ කළා හරියන්නේ නැහැ. මොකද ස්පෝකන් කියන එක එක කොටසක් විතරයිනේ භාෂාවක. ඒතර අපි භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඒකේ අකුරු, වචන, ව්‍යාකරණ ඔය හැමදේම ඉගෙන ගන්න ඕන. ඉතින් ජපාන් භාෂාව කියලා කියන්නේ හිරගන සහ කතගන සහ ඒ වගේම කන්ජි කියන රූපාක්ෂර වෙනමම තියෙනවා. ඒ වගේම හිරගන සහ කතගන කියලා හෝඩි දෙකක් වෙනම තියෙනවා. ඉතින් ඔය හෝඩි දෙකත් වෙනම ඉගෙන ගන්න ඕන. ඉතින් ඔය විදියට ඉතින් මම ජපානයට එන මාසෙකට විතර කලින් තමයි ජපාන් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තේ. එතකොට මට ජපාන් භාෂාව ලොකුවට බෑ. ජපානයට ආවට පස්සේ තමයි තේරුනේ ජපාන් භාෂාව කොච්චර ඕනද, කොච්චර වැදගත්ද, මේක නැත්තුවම බැරි දෙයක්. මොකද භාෂාවක් කියලා කියන්නේ අපේ අදහස් හැඟීම් ප්‍රකාශ කරන්න තියෙන මාධ්‍යනේ. ඒතර මේ භාෂාව බැරි වුණාම අපි ඇත්තටම හරිම අපහසුතාවයට අසරණභාවයට පත් වෙනවා. ඉතින් ඔයාලා එහෙම වෙන්න එපා. හරි. ඉතින් ඊළඟට අපි කතා කරමු මම කොහොමද ජපානයට සර්වයිව් වුණේ කියන එක ගැන. ඉතින් මම ඔයාලට දැන් මුලදී කිව්වනේ මම එනකොට ජපානයට මට ජපාන් භාෂාව බැහැ. ඉතින් ජපාන් භාෂාව බැහැ කියලා ඔයාලා මේක අතාරින්න එපා. ඉතින් මම ජපානයට ආවට පස්සේ මගේ ලංකාවේදී මම ජපාන් භාෂාව ඉගෙන ගත්ත ගුරුවරයාත් එක්ක දිගටම ඔන්ලයින් ක්ලාසස් දිගටම කරා. ඉතින් ඒ ගුරුවරියගේ මඟ පෙන්වීම යටතේ ඇත්තටම මම කවදාකවත් ජපාන් ඉගෙන ගන්නකොට හිතුවේ නෑ මම මේ එක්සෑම්ස් කරනවා එහෙම කියලා කිසිම සිතුවිල්ලක් මගේ හිතේ තිබුණේ නෑ. මොකද ඇත්තටම ඒ වෙනකොට මම හිතන් හිටියේ මේ එක්සෑම්ස් තියෙන්නේ ස්ටුඩන්ට් වීසා එන ළමයින්ට කරන්න සහ ඔය වර්කින් වීසා යටතේ එන අයට කරන්න SSW වීසා යටතේ එන අයට කරන්න තමයි ඔය එක්සෑම්ස් ටික තියෙන්නේ. ඉතින් ඩිපෙන්ඩ් වීසා කැටගරි එක යටතේ එන කෙනෙකුට ඔය එක්සෑම් මෙච්චර වැදගත් වෙන්නේ නැහැ කියන එක ඇත්ත. ඒ කියන්නේ එක්සෑම් එකක් වැදගත් නැහැ. මොකද එයා ඩිපෙන්ඩ් වීසා එකක් යටතේනේ ජපානයට එන්නේ. හැබැයි එක්සෑම් එකක් ටාගට් කරගෙන අපි හැමදාම මේක ඉගෙනගෙන අපි මේක පාඩම් කරලා මේක කොහොම හරි එක්සෑම් ලියන මට්ටමට එනවා කියන්නේ ඒක මං හිතන්නේ අපේ ජීවිතේටම අපිටම තමයි ඒක ආශිර්වාදයක් වෙන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මට ගොඩක් තියෙනවා. මොකද ජපානයට එනකොට මට කිසිම දෙයක් බෑ. අයිසත්සු ටිකම විතරයි පුළුවන්. හිරගන හෝඩියේ අකුරු 10ක් විතර වගේ පුළුවන්. එච්චරමයි මට ජපානයට එද්දි පුළුවන් උනේ. ඊට පස්සේ මම ඇවිල්ලා කරපු පළවෙනි දේ තමයි මගේ ගුරුවරියත් මට නිතරම මඟ පෙන්නුවා. ඇයත් මට කිව්වේ
මගේ සෙන්සෙත් කිව්වේ ඔයා කවදාකවත් මේ එක්සෑම් නොකර ඉන්න එපා. ඔයා පාස් වෙන්න හරි ෆේල් වෙන්න හරි අනිවාර්යයෙන්ම මේ එක්සෑම් එකකට ඔයා ජපානයේදී ෆේස් කරන්න. ඔයා සිලබස් එක කවර් කරලා කොහොම හරි ජපානයේදී මේ එක්සෑම් එකක් ඔයා ලියන්න කියන එක. ඉතින් මේ සෙන්ස් එකේ මග පෙන්වීමත් එක්ක ඉතින් මට ඇත්තටම මටත් හිතුණා මමත් මේ එක්සෑම් එකක් නිකන් පාස් වෙන්න හෝ ෆේල් වෙන්න ලියලා බලන්න ඕන කියලා. ඉතින් ඔය විදිහට ජපානයට ආවට පස්සේ මම දිගටම මගේ ක්ලාසස් සහ ඔන්ලයින් හරහා මම ජපන් භාෂාව ඉගෙන ගන්න එක අතහැරියේ නැහැ. ඒක දිගටම කන්ටිනියු කරගෙන ගියා ජපන් භාෂාව ඉගෙන ගන්න එක. ඊට අමතරව ඕන තරම් ඔන්ලයින් අපිට බලන්න පුළුවන් වීඩියෝස් තියෙනවා. ගොඩක් DP education එහෙම ජපන් භාෂාව උගන්වන වීඩියෝ පාඨමාලාවල් තියෙනවා අපිට ඕන හැටියට YouTube එකේ බලන්න පුළුවන්. ඉතින් ඒවත් මම දිගටම බැලුවා. ගොඩාක් YouTube වීඩියෝස් මම බැලුවා ජපන් භාෂාව උගන්වන ඒවා. ඉතින් අනිත් එක තමයි තව දෙයක් මතක තියාගන්න ඔයාලා ඕනම YouTube වීඩියෝ එකක් ෆලෝ කරනවා නම් ඒක මුල ඉඳලම යන්න. අර අගින් මැදින් පටන් ගන්න නැතුව දැන් මම ගොඩක් වෙලාවට කරේ DP education එකේ ඒකේ මේ JLPT N5 එකේ ෆස්ට් වීඩියෝ එකේ ඉඳලාම මම ෆලෝ කරගෙන ගියා. එහෙම එක දිගට කරගෙන ගියා. ඉතින් ඒ වගේම තමයි අපි දැන් ජපානයට ආවට පස්සේ අපිට ආපු ගමන්ම රස්සාවල් මෙහෙ නැහැ. එහෙම හරි අමාරුයි කෙනෙකුට හොයාගන්න. ඉතින් මාසයක් දෙකක් සමහර අයට මාස 4ක් 5ක් වුණත් ගෙදර ඉන්න වෙනවා. හැබැයි ස්ටුඩන්ට් වීසා යටතේ න අයට නම් ඉතින් ඉක්මනටම රැකියාවල් හොයාගන්න පුළුවන්. ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලෝ භාෂාව ටිකක් දැනගෙන එන්නේ. හැබැයි ඩිපෙන්ඩ් වීසා කැටගරි එක යටතේ ජපානයට කවුරු හරි එනවා නම් ඉතින් එහෙම ආපු කෙනෙකුට ඉක්මනින් රස්සාවල් හොයා ගන්නවා කියන එක ටිකක් අමාරුයි භාෂා ප්‍රශ්නෙත් එක්ක. ඉතින් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම මටත් තිබුණා. මම මාස 6ක් විතර වගේ ගෙදර හිටියා. හැබැයි ඒ මාස 6 මම ඇත්තටම පිටුවහලක් කරගත්තා. මම කොහොම හරි මේ ජපන් භාෂාව ටික ඉගෙනගෙන අවසන් කරනවා කියලා. ඔයාලට කියන්න මම මාස 6ක් විතර ගෙදර හිටියා. ඊට පස්සේ මම JLPT N5 exam එකට ලිව්වා. ඒ කියන්නේ මම JLPT N5 එකට අදාළ ඔක්කොම සිලබස් එක සියලුම හිරංගන කතංගන එතකොට ඒ lessons ටික මින්නනෝ නිහොංග පොතේ ඔක්කොම lessons 25ම එතකොට ඒ lessons 25 අතරශී කොතබා ඒ වගේ මේ lessons 25 grammar parts එතකොට ඒ lessons වල තියෙන listening parts මොන්දයි ඔය හැමදේම මම කවර් කරලා ඊට පස්සේ මම මොඩල් පේපර්ස් කරා. ඊට පස්සේ මොඩල් පේපර්ස් කරලා දැන් සිලබස් එක ඔක්කොම කවර් කරලා දැනුම මගේ ළඟ තියෙන නිසා මට මොඩල් පේපර්ස් වලට ලියන්න පුළුවන්. ඊට පස්සේ මම මොඩල් පේපර්ස් කරලා මම ඊට පස්සේ බය නැතුව JLPT exam එකට ජපානයේ තුලදී ඇප්ලයි කරා. ඇප්ලයි කරලා මම JLPT N5 exam එක ෆේස් කරා. ඒ කියන්නේ මම එක්සෑම් එක ලිව්වා. ඉතින් මාසයක් විතර ගියාට පස්සේ මට හිතා ගන්න බැරි රිසල්ට් එකක් මට ආවා. ඉතින් මම ඔයාලට පස්සේ vlog එකකින් දැන් මගේ ළඟ මෙතන නෑ. මම පස්සේ vlog එකකින් මගේ result sheet එකයි අපිට සහතිකයක් හම්බ වෙනවා. ලංකාවේ වගේ ලොකු සහතික හම්බෙන්නේ නෑ ජපානේ. පොඩි සහතිකයක් හම්බෙන්නේ අපේ results දාලා වෙනම listening වලට grammar කොටසට vocabulary වලට අපි ගත්ත ලකුණු ප්‍රමාණයක් දාලා අපි pass the fail ද කියන එක සඳහන් කරලා කියන්නේ මේ JLPT exams කරන ජපානයේ භාෂා ආයතනයක් තියෙනවා. ඉතින් ඒ ආයතනයෙන් තමයි රජය හරහා තමයි සියලුම දේවල් කෙරෙන්නේ. ඉතින් මෙහි රජයෙන් නිකුත් කරන සහතිකයක් විදිහට තමයි ඒක සලකන්නේ. ඉතින් ඇත්තටම මටත් හිතා ගන්න බැරි තරම් රිසල්ට් එකක් මට ආවා. මම හිතුවෙත් නෑ මට ඒ තරම් ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මට ලොකු විශ්වාසයක් එක්ක මම විභාගයට මූණ දුන්නා JLPT N5 එකට ජපානය තුලදී. මොකද මම ඔක්කොම සිලබස් එක කවර් කරලා තමයි ගියේ. මම එක කොටසක්වත් එක ලෙසන් එකක්වත් එක පාර්ට් එකක්වත් මම අතෑරියේ නෑ. kanji ඔක්කොම මම කවර් කරා. kanji ටික N5 වලට අදාළ වෙනම kanji කොටසක් තියෙනවා. ඒ kanji කොටසට අදාළ වෙනම kanji අක්ෂර ටිකක් තියෙනවා. ඒතර ඒ අක්ෂර ටික අනිවාර්යයෙන්ම ඔක්කොම ටික කවර් වෙන්න ඕන. එතකොට ඒක ඊළඟට vocabulary කොටස වචන ටිකක් තියෙනවා. ඊට පස්සේ වෙනම lessons 25ක් තියෙනවා. එහෙම කියලා කොටස් තියෙනවා. ඒතර මේ
එක්සෑම්ස් වලට වෙනම පොත් තියෙනවා. ඉතින් ඒ පොත් අපි ගන්න ඕන. මම ජපානයට ආවට පස්සේ තමයි මම මේ පොත් ගන්න පුළුවන් වුණේ. මොකද මම ලංකාවෙන් එද්දි එක පොතක්වත් අරගෙන ආවේ නැහැ. මම ඒ වෙනකොට පොඩි මෙන්න මේ වගේ පොඩි පොතක තමයි මම ජපාන් ලිව්වේ මුලින්ම. ඉතින් ජපාන් ලියලා පොඩියට තමයි මම ඇත්තටම පටන් ගත්තේ. මුලින්ම අයිසත්සු කියන පාඩම තමයි මගේ සෙන්සි මට කියලා දුන්නේ. ඉතින් අයිසත්සු වලින් ඊට පස්සේ සූජි වලට ඊට පස්සේ හිරගන කතගන ඒවා එහෙම තමයි මම මේව කරේ. ඉතින් මේ තියෙන්නේ මම මුලින්ම ජපාන් මේ තියෙන්නේ මුලින්ම මගේ හිරගන අකුරු ජපාන් අකුරු මම ලියපු විදිය. ඉතින් ඔන්න ඔය විදියට මම මෙහි ඇවිල්ලා මගේ පළවෙනිම ටාගට් එක කරගත්තේ මට ජපාන් පොඩ්ඩක් කතා කරන්න හැකියාව මගේ හදාගත්තා. ඒ කියන්නේ ජපාන් සාමාන්‍ය අපට එළියට ගිහිල්ලා මේ ජපාන් භාෂාව කතා කරගන්න, එතකොට කෙනෙක් හම්බුනහම ප්‍රශ්නයක් අහලා අපි දන්නේ නැති දෙයක් දැනගන්න, පාරක් අහගන්න, අපි නොදන්න තැනකට යන විදියක් දැනගන්න, ඊළඟට ආයතනයකට ගිහිල්ලා අපට අවශ්‍ය වැඩක් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහ සුපර් මාකට් එකකට වෙනත් කඩේකට අපිට ගිහිල්ලා ඕනම ෂොප් එකකට ගිහිල්ලා අපට අවශ්‍ය බඩුවක් ගැන විස්තරයක් අහලා දැනගන්න. ඉතින් ඔය ටිකනේ අපට සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක ලොකු දැඩි අවශ්‍යතාවයක්ව පැවතිච්ච නිසා තමයි මම මේ භාෂාව ඉගෙන ගන්න එක අතාරින්න නැතුව එක දිගටම මේක කන්ටිනියු කරගෙන ගියේ. ඉතින් මමත් දන්නේ නැතුවම මමත් නිකම්ම මේ භාෂාවට හුරු වුණා. ඉතින් ඔය විදිහට මම JLPT N5 එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඉතින් මගේ හිතටම ලොකු අපි කියන්නේ ලොකු මොරාල් එකක් ආවා කියලා ලොකු ගැම්මක් ආවා ඊළඟ ස්ටෙප් එකත් මම කරන්න ඕන කියලා. ඒ කියන්නේ JLPT N4 එක. ඉතින් ඒක ටිකක් ඇඩ්වාන්ස්. මේ N5 වලට වඩා N4 එක ඇඩ්වාන්ස්. ඒ කියන්නේ මම ඔය එක්සෑම්ස් ගැන ඔයාලට වෙනම vlog එකක් අරගෙන එන්නම්. ඒක කරන්න ඕන පොත් ටික සහ ඒ අර කව කරන්න ඕන kanji ප්‍රමාණය වල් කොච්චරද කියන කාරණාව ගැන වෙනම vlog එකක් ගෙනම්. මොකද නැත්තම් මේ වීඩියෝ එක ඔයාලට මගේ ෆස්ට් වීඩියෝ එකම ගොඩක් බෝරින් වෙයි. එක දිගට මේ වීඩියෝ එක ගොඩක් ප්ලේ වුණොත් ඉතින් ඒ නිසා මමත් ඔයාලට කියන්නේ ඉතින් මම ඒ විදිහට තමයි. අනිත් එක තමයි ජපන් භාෂාව ඉගෙන ගත්තට පස්සේ අපිට සමාජයට යන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි ගාව අවිය තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒ කියන්නේ භාෂාව කියන්නේ අවියක්. ඉතින් ඒක නිසා මම නිතරම මම රස්සාවක් කරනකම් එහෙම ගෙදරට වෙලාම හිටියේ නැහැ. මම බබත් එක්ක අපේ ගෙවල් කිට්ටුව පාක් එකක් තියෙනවා. මම ඒකට ගියා. මම සූපර් වලට ගිහිලා නිකන් අර බඩු මොනවද තියෙන්නේ, ඒවයි මොනවද ලියලා තියෙන්නේ, ඒව කොහොමද ලියලා තියෙන්නේ කියලා ෆෝන් එකෙන් ස්ක්‍රීන්ෂොට්ස් අරගෙන ඊට පස්සේ ඒව ට්‍රාන්ස්ලේට් ඇප් එකට දාගෙන ඒව ට්‍රාන්ස්ලේට් කර මම බලනවා මේ මොනවද කියලා. අන්න එහෙම අර ගේ ඇතුළටම වෙලා එහෙම හිටියේ නැහැ. ඉතින් අර එළියට බැහැලා අර දැන් මම දන්න ටිකක් තියෙනවනේ. මම අයිසත්සු කරලා මෙහි අයට ඉතින් සමහරලාට එයාලා මගෙන් එක ප්‍රශ්න අහනවා. ඉතින් සමහරලාට මට ඒවට උත්තර දීගන්නත් බැහැ. මොකද මට භාෂාව බැහැනේ. මං ආපු වලට නිසානේ. ඉතින් ඔය විදියට ගොඩාක් ප්‍රශ්න වලට මූණ දීගෙන තමයි මේ අවුරුදු 2 මේ ගමන මම ආවේ. ඉතින් දැන් මං ජපානයට ඇවිල්ලා අවුරුදු 2යි මාසයක් වෙනවා. ඉතින් ඔය අවුරුදු 2 ඇතුළත මගේ ජීවිතේ අවුරුදු 20ක විතර එක්ස්පීරියන්ස් මට හම්බුණා. ඉතින් ඒ හැමදේම ලැබුණේ මේ ජපානයේ නිසා. ඉතින් මම ජපානයට හැමදාමත් හරිම ආදරේ කරන රටක්. ඉතින් රටක් විදියට මම ඉස්සෙල්ලාම ආවේ ජපානයට. පිට රටක කියලා ඉස්සෙල්ලාම වැඩ කරේ මම ජපානයේ. මුදල් කියන්නේ පිටරට මුදල් කියලා මම ඉස්සෙල්ලාම හම්බ කරේ මේ ජපානය ඇතුලේ. ඉතින් මට ඇත්තටම ලොකු නිහතමානී ආඩම්බරයක් ඒ වගේම සතුටක් සහ ලොකු ගෞරවයක් තියෙනවා මේ රට ගැන. ඉතින් ඔයාලත් ජපානයට එන්න ඉන්නවනම් ඉතින් ඔයාලා එන අය ස්ටුඩන්ට් වීසා වේවා SSW ට්‍රේනින් ඔය මොන වීසා කැටගරි එක යටතේ ආවත් ඉතින් ප්‍රධානම දේ තමයි භාෂාව කියන එක. ඉතින් භාෂාව කියන එක යම් මට්ටමකට හරි ඔයාලා ඉගෙනගෙන තමයි මේ ජපානයට එන්න ඕන. එහෙම නැති වුණොත් නම් හරිම ප්‍රශ්න වලට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මමත් ඉතින් ඩිපෙන්ඩ් වීසා කියන කැටගරි එක යටතේ ජපානයට ඇවිල්ලා ජපානයේදී ඉඳගෙන ජපාන් ඉගෙනගෙන ඒ වගේම ජපාන් එක්සෑම්ස් කරලා ඉතින්
ඒ වගේම තමයි තව දෙයක් මට ඔයාලට කියන්න මට ජපාන් එක්සෑම් ඉවර වෙනකොටම තමයි මට මගේ ජොබ් එක ලැබුණේ. ඉතින් මෙහි ජපානයට ආවට පස්සේ part time job හොයාගන්න විදිය ගැනත් මම වෙනම vlog එකක් ඔයාලට කරන්නම්. ඉතින් අලුතෙන් එන්න ඉන්න අයට අනිවාර්යයෙන්ම මේ ජොබ් හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් ජපානයේ. ඉතින් ඒ නිසා ඒ ගැනත් මම ඔයාලව දැනුවත් කරලා මට තියෙන personal experience එක මම ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් එහෙනම් ඔන්න ඔය විදියට තමයි අද දවසේ vlog එක මම ඉතින් ඔයාලට අරගෙන ආවේ. ඉතින් ආයි තවත් මේ වගේ ලස්සන ඔයාලට වටින vlog එකකින් ඔයාලව හම්බෙන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට ඕන කරන වීඩියෝස් මොනවද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි YouTube channel එක subscribe කරන්න bell notification එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ phone එකට වීඩියෝ එක ගෙන්න ගන්න. එහෙනම් ගිහින් එන්නම් ඔයාලගේ ජපාන් සිහිනය සැබෑ වෙන්න කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරන ගමන් අපි නැවතත් ලස්සන vlog එකකින් හමු වෙමු. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. sayonara